රත්තරන් අයියේ. අම්මේ අඳුරට මූණ ගොඩයි. කොහේ යනද මන්ද මේ පැත්තට ගොඩනගලා තුන්නේ. පාට මූණ කියනවා. එහෙනම් සුදු පාට. ලස්සන මූණ තියෙනවා මල් තියෙනවා. බලාගෙන මහවෙන්න ඉන්නේ. ඒක නේද? එහෙම නෙමෙයි. අනේ ඔය පැත්තෙන් ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේ පැත්තටත් එන්න ඕනේ. එහෙම නෙමෙයි කියනවා. දෙවියන්ට අත්දැකීලා එහෙනම් කීලෝ තියනද අතට? ඒක නේද? අඳුරන මූණ ටිකක් තියෙනවා කියලා ඔය බලන්නේ. කිව්වේවත් නෑ අනේ. ඒක අර කරුණායියක් ඉන්නවා. මේ ඒක නෙවෙයි. මොකද දැන් මේ කට්ටිය එකතු වෙලා ඒක තමයි දන්නේ. ඔය දන්නේ මොකද එකතු වෙලා ඉන්නේ. නෑ ඔය කිම් බා ඒ මං එනකොට ඇයිලා නේනේ. මොකද රවුමට කට්ටිය එකතු වෙලා තියෙන්නේ. ඒ මං එනකොට යාලට ආලේනවලු. මොන වෙනවා? ආලේනවලු. ඔය එන්න වෙන කොටක මේ නේ. ඔව් මේ මං හිතගෙන කලියක් කියන්නේ. දැන් ඉතින් ඔය හිටගෙන නින්නේ නැහැ. පුටුවගෙන හිටගෙන කියන්නේ. අනේ නෑනේ. එහෙම නෙමෙයි. එහෙනම් හිටිවන කවියක් කියනවා. හිටියන කලියක් කියන්නේ. ඔව් මං කියන්නේ එක. එකක් තියෙනවා. මොකද මේ වෙන්නේ නෑ. මේ මම මේ හැබැයි මෙහෙමයි ආපහු යන්න පුළුවන් එකක් කියන්න ඕනේ. ආප්පා. ඔන්න බලන්න මෙයාලා ඉක්කෙක්ද දන්නේ අනේ. මං කියන්නේ ඔය අලුත් එක කියමු බලන්න. ඔන්න මලේ ඔය නාමලේ වෙලා ඇයි අලුත් එකක්. ඉතින් මේ අලුත් තමයි. යකෝ ඔක එහෙනම් මේ පරණ කාලේ හොඳ ඔය කවියක් නේ කියන්නේ. අනේ නෑ අනේ. එහෙනම් ඒ අයියා මේක දන්නේ නෑ. මේ ගන්නෑ ඒක නෙවෙයි මේක. එහෙනම් මොකක්ද? මේක වෙන එකක් අයියෝ. අලුත් වර්ෂන්. අලුත් වර්ෂන් එක. හා කියන බාන්නේ. ඔන්න මලේ ඔය නාමලේ ලාවරේ. ඉතින් අත්තමින්ෙන් ගහව ගුලන් ගෙදර වරේ. ඔය බලයන්. අත්තමින්ෙන් ගහව ගුලන් ගෙදර වරේ. හොඳයි ඉතින්. පැලණි ගඟේ යනවා බලාවරේ. මොනවා යනවා? සාදු කාර දීලෝ රියක නැගී වරේ. මාතර ගඟේ සිටි නාකික ලිගේ පැටියා. අගනන් දෙයි වගේ. අල්ල තුතුයි වේගෝ මර පැටියා. යානේද වරි කාර් නවතා ගෙන සිටියා. ඔහෙ බලන්න. මිනි නොකයි මාතර කිසි ලිගේ පැටියා. කෝක් එකට කරාවෝ මේ ටික. හොඳට යනවනේ. හිතගෙනම කරා. නැගලා යනව නේද? නැගලම ගියා වැඩි. මාමයි ගහ ඉන්නකොට පොලිසියෙන් පැන්නයියම රාප්පලට වටපිට බැලුවා නැත්නම් මොහොකුත් කරන්නට පිටපොට ගහන්න ගයිමා මගේ තරට අයියයි බබයි වැඩේට ගිය වෙලාවේ වෙන්දරට කඩුනක් හත්ලා මේ හොද ගන්න වතුරක් නැති වෙලාවේ ඉතින් පවානෝයි හැපන් වෙයි වලාවේ කොහෙන් ජූම් ගෑල්ල හොඳයි තුන් කැල තව ටිකක් කිව්වනම් එහෙම යන්න දෙන්න මේ බෙරේ ඔළුවේ තියන්න ඕනවා මට. නුවර සිතන්ගෙන හොඳ ලස්සන තරුණි. එහෙනම් මේ වෙනකොටකට එන්නේ මොකද? බස් එකකින් පිටකොට කොටටයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇස් දෙක පල්ල නැත්නම් මට කෙලහැලුනි. බස් එක පිටින් උස්සන් යන්නට හිතුනේ. යකයි පුතේ. අනේ අඩියක් කාලේ දෙන්න ඕන. අඩියක් වань. ඔව්. නැත්නම් එයාලා
එහෙම ගියයි. ගියයි. අඩියක් පත් දුන්නේ නැහැ අපිට දුන්නේ නැtei. ඒ ඕනේ නැහැ නිකන්. නෑ ඉතින් අඩි කාටවත් දීලා නැහැ මෙතන. ආ එහෙමයි. ඔව් ඉතින් ඒ වුණාට ඔලේ විතරක් දීලා බෑනේ. ඒ අර මෙහෙම වෙන්නේ. එහෙම වෙන්නේ දැන් ඔය නිදිමත කලන්ත කට්ටිය. එහෙමයි. ඔහේ එනකම්මයි ඔය බලාගෙන ඉඳලා. ඒක තමයි යන්නේ. ඒක නෙමෙයි. ඔව්. මේ ඔච්චර ඔය පිරිසක් ඔය උතන ඔය රවුමට කැරකලා ඉති මේ පිටිපැත්තට බලන්නකො මේ මෙතන කට්ටියක් වෙනම ඉඳන් මොකද? ඒ කට්ටිය මොකද වෙනද කියලා? ඒ කට්ටිය ඒ දඬුවම් කරලා වාගේ. අනේ කවුද අපේ අපරාධ කරේ? පොඩ්ඩක් අහලා බලනවා නම් මේ මොකද කියලා. මේ ඔය අයියා මොකෝ අදින් කියන්නේ මමක් අයියා කවුද හරි වැඩි කතා ඕනේ නැහැ පුතයාගේ ඉතිහාසය මම දන්නවනේ. ඒක තමයි වැඩි ලං වෙන්න ඕනේ නැහැ. ලංගුනොත් විනාශයි. ළඟින් ගියොත් ඇහක් නෑ. මේ එහෙම නෙමෙයි. ඔයයි දන්නේ මේ අපේ තමොත් කොල්ලෝ දන්නේ. තමොත් කොල්ලෝ දන්නේ අන්න අන්තත් ටීචර්ලා මට කතා කරන්නේ. අනිනා දෙතරල් දේවල් කියනවා. හරි ඕක අල්ලගන්න. තමොත් කොල්ලෝ කියවා. ඒ හෙටානින්ද බඳිනවයි කියලා කියනවා. මොනවා? ඔව්. හිතේ තියෙන එක මට කයින් කියන්නේ කියලා කිව්වා. කියන්න. ඔව් මං කියන්නේ. මේ බඳින එක මෙතනම දින්නවා කිව්වා. එහෙමනම් සුනේ නෑ හැබැයි. හැබැයි බඳිනවයි කිව්වා. කියමු බලන්න. හිතේ තියෙන එක කියන්නේ කියලා කිව්වා කයින්. කියමු බලන්න. මේ මං කියන්නේ ඒවා මේ තරහ නෑනේ. නෑ නෙවෙයි. එයයි තමයි කිව්වේ කියන්නේ කියලා. එහෙනම් මං කියනවා නේ. කියමු. නන්දගේ හිතේ මට කොමාරි දූ දෙන්නේ. මාමගේ හිතේ මා මරමර වැඩ ගන්නේ. නෑනගේ හිතේ හොර අත පැනලා යන්නේ. මගේ හිතේ දෙන්නම කියලාගෙන යන්නේ. කොහොමදා බලමු. හොඳයි වැඩේ. ඒකනේ තිබෝලා කියන්නේ කියලා මං කියයි. අවුරුදු කාලෙක එකක් ගත්තාම එකක් නොමිලේ දෙනවා. ලාභ කරලා තියන්නේ යන්නේ. මේ එහෙම නෙවෙයි. අනේ. ඉතියා යන්නේ. එහෙම තමයි මේක වැඩ කරන උදවිය හරි ලස්සනට ඇඳ පැනතගෙන ඉන්නේ. ආයි. එහෙම නෙමෙයි ඔය වටේ ගිහින් ඔය ඔතනම නෙමෙයි පොඩ්ඩක් වටේ ගිහින් බලලා ආවනම් ඔය ඊට තේරෙයි. ඒකනේ මේ එකම කඩේට යන්නේ පයිලා. මේ තව කඩේ ඒකනේ නා. මේ ඒව නෙවෙයි. රත්තරන්යි. කියමු. මේ මම අර පැත්තෙන් එනකොට මට මෙහෙම අත වැදුනා. ඒ මොකද? එක්කෙනෙක් අත වැනුවා ඉතින්. නෑ තව ටිකක් වෙලා ගියපුවම කොහමත් අත වන්න ළඟට ඇවිල්ලා කණ්ඩ දෙකක් දීලා තමයි යවන්නේ. ඒකනේ. මේ පැත්තෙනුත් අත වැනුවා. ඕක නම් බුපින්ද කොහෙද? ඔය මොනනම් තමයි හැබැයි. කමක් නෑ ඉතින් මේ හිස්ටි එන්නේ. බලන්න. ඒකනේ මේ කියන්නේ. ඔයයිට කැවින්දනම් අපිට මොකෝ? මේ එයයි දැක්කම මට කයියක් මතක් වෙනවානේ. කියමු. කියන්නේ කියමු බලන්න. දොරකඩ ගහේ ලෙලේ නාලා අඹේ දැල්ලේ. ඒකනේ මතකයි සුදු මතකයි ඔබේ පෙන්සල්ලේ. මට නොලැබුණොත් ඔය තුරුලේ කනසිල්ලේ. ඈතින් ඉඳලා ඉතුරු ටිකක් කියමු. සත්තයි තියනවා දුම්රියකට මෙල්ලේ. ඒකත් හරි ගියේ නැතේ කියන්නේ. ඒකත් හරි ගියේ නැහැ කියන්නේ. එහෙම කියන්නේ. බයින් මුට්ටුම් කියලා දාමෝනේ එහෙනම්. එහෙනම් ඕචුම්. හැබැයි මේ පොඩි සපෝට් එකක් ලැබුණා බෑනේ. අපේ මොනවද ඉතින් අය මෙයාලා ඉල්ලන්නත් කලින් දෙනා එන්නේ. එහෙමයි. උගොඩ දෙන්නේ දැන් මම සපෝට් එක. හොඳ සපෝට් එකක් දෙයි බලමුද අපි එහෙනම්. ඉතින් ඔහේ ජූන් එක දාන්නේ මේ ඉතින් ජූන් එක දාන්න කලින් පොඩි එකක් තියෙන්න බෑ යන්නේ ඉතින් මේ සපෝට්. එහෙනම් ඕක අපුඩියක් ගහලා පොඩ්ඩක් දෙන්න බලන්න. කියලා. මේ එනවා මේ වයි ළඟට දෙන්නේ. හරි මම දෙන්න මං කියනවා මේ ළඟට දෙන්න ඕනේ. හරි අපුඩිය අවස්ථාවක් නේ. හරි අපි බලන්න ඕන. මුලදී බෙන්ද ආදරේ එක. වැඩක් නෑ. නගින්න.
දුන්න එක නගින්න. හරි. දුන්න එක නගින්න සපෝට් එක මත. දැන් ඔය දැන් අතේ ගන්න බෑ කකුල් දෙක හරි කමන්නේ ගහලා පුතක් දැන් දුන්න සපෝට් එක ඒකනේ නං අනේ. දැන් ඔය තියෙන ෆෝන් එක ෆිසිකල් හරි කමන්නේ දැන් සපෝට් එක දෙන්න. ඔන්න ගත්තා. හරි හරි බලන්න. මුලදී බඳ ආදරය කමිරේ කතර කියන හැකියනවා ඒකට තුන්දෙනෙක් නගලා ගියානේ. එහෙමනේ මේ දැන් දිග තුන්ඩයක් එක දාන්න වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා හැම මේ මඩේ පිට ඇවිල්ලා ගහන්න ගහන්න නැතේ නෑනේ ඔයාලා ගහන්න එපා හරියට. දැන් ඔහෙට අත වෙනුවක් කියෝ ඇති මේ පැත්තට තමයි අතගන්නේ දාපොඩේ අනිත් පැත්තට තමයි ඉඳන්නේ මේකයි කියන්නේ. ගිහින්ම තමයි බලන්න එන්නේ පුතේ මේක කොල්ලෙක් අත වෙන්නේ. දැන් කාලේ වැඩි වෙන පුතේ හරි බයන්නේ දැන් යකුන්ට ඉන්න බැරි සමාජයක් පුතේ තියෙනවා මේ අයිද තමයි මට මේ කයියක් මතක් කරනවා. පුදුම කවි තෝගයක් මතක් මේ කියන්නේ හා එකක් කියන්න බලන්න මේ දෙක මට දෙන්න වැඩි දන්නේ. මං කියන්නේ කයිය. එකක් කියව ඔය ගහන්න යන්නේ. අනේ ගන්න එපා හරි. ඇන්දයා හිරු බැස යන වෙලාවට ඒ ගුටි ගන්නවා නිකට යන්න තියන් වර කල්පනාවක නාවිත තියනියම දෙකලාවක ඉන්නද ගෙදර කවුරුත් නැති වෙලාවට ඒ අවුලක් නෑ කියනවා අයියට මොකෝ මට මොකෝ ඒ අර ඉන්න යකාට වැඩි ඔය යකා හොඳයි කියන්නේ ඒ කියන අයියට මොකෝ මට මොකෝ අයියට හොඳ නම් අපිට අපිට මොකෝ මේ අයියා මේ මොකද මේ අයියා මා පොඩ්ඩක් ගන්නයි අපිට මොකෝ අපිට මට ඒක නෙමෙයි දැන් අවුරුදු කුමාරයා දැන් මේ ඇවිල්ලා කියලා ඉතින් ඒකනේ අවුරුදු කුමාරි තාම නෑනේ කුමාරයෙක් ඉතින් මෙතනින් තමයි අරන් යන්නේ පුතේ එතනින් අරන් යන්න ගියොත් මට මූනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව්. ඉතින් ගහලා එකක් නෙමෙයි. ඔක්කොම උදමන්න. ඔක්කොම විදිද. ඒ ෆෝන් එකක් දාලා කට්ටිය වැහරන්න ඕන කියනවා. අයි උන්නේ දාවෙන. කොයි උන්නේ දාන්නේ? මොකටද සුදු මාගෙන දුකි බලන කොටේ නිසින් වැටෙනවා මගේ දැන් කඳුළුකට ඒක ආදර පෙම් කෙරුව නුඹ මතේ මුකුළු නැතේ ඇබරෙත් එපා වැඩි එහා ගන්න බැරි සල්වන් දෙනවා ආසිරි සලානට මගේ චූ මටම චූ මගේ චූ මටම චූ එහෙම නෙවෙයි පුතේ ඒවනේ චූ කි පොඩ්ඩක් චූන්නා කරන් මේ අකුඩියක් ගහලා නේද පොඩ්ඩක් කට්ටිය සතුට කරලා තාවයි කියනවා චූ එක වෙන්නේ පොඩි අකුඩියක් අරගෙන චූන් කැල්ලක් දාමු ඒ පුතේ ඔය නම් නැමිල්ලට මම හිතුවේ නැමිලම යයි වාගේ චූ එක වැඩි වුණා අපට
ටියුන් එකට හොය පුම් එකට ගියා. කොහොමද කාලේ? එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි පුතේ. ඒලා විසින්නේ. ඔව්. ජාවයි වගේ යන්නත් දෙන්නේ. එහෙනම් ඉදුලේ බැලි මාලිකාවේ සොක්කේ කඩේ ඉදුලේ බැලි මාලිකාවේ ඉදුලේ බැලි මාලිකාවේ සොක්කේ කඩේ කල්ලක රංගවාදීනා සක්කි කරන්නේ හිතවලා ඒක නම් නැගලා ගියා. යකෝ මෙච්චර මේ වැදගත් ස්වභාවයක් විතර මේකා කියන්නේ. අනේ ඉතින් වගේ තු මටම තු. එහෙම නෙමෙයි පුතේ. එහෙම නෙමෙයි. මේ වැදගත් වූ ස්වභාව මේ වැදගත් වූ කාර්යයක් ඉෂ්ට සිද්ධ කරන අවස්ථාවේදී එහෙමයි. මෙහෙම මේ අදපරණක නාවා කියලා එහෙමයි. නේද? මේ අපේ සම්ප්‍රදායේ තියෙනා වූ මේ වස්දොස් ඇරීම නැත්නම් ඒකක් ඉෂ්ට කිරීමේදී සුබයක් අරමුණු කරගෙන මේ කරන්නා වූ කාර්යය තමයි අපි ඉෂ්ට සිද්ධ කරේ. එහෙමයි. මේ විනෝදාස්වාදයට එක්ක මේ හාස්‍ය ජනයේ උපදවන අපේ මේ සංස්කෘතියට බැඳී මේ සාරධර්ම රැගෙන යන්නා වූ මේ කලාව තමයි අපි ඉෂ්ට සිද්ධ කරේ. ඔය මොකක්ද? මේක තමයි හෙළුව. මොකක්? හෙළුව. තව පොඩ්ඩක් නැවිලා බලවනම් මොකක් පේනවා අපිට. හෙළුව නෙමෙයි යකෝ. එහෙනම් ඕක තමයි මේ අපේ මේ පත්තේනේ අම්මගේ සලුව කියනවා. පත්තිනිය මගේ. ඕක දිව සල්ලෝ වෙනවයි ඒව කියනවා. සලුව කියනවායි කියනවා. එහෙමයි. එතකොට ඔය සලුවෙන් ආවටලා එහෙමයි. දැන් ඇවිල්ලා කරපු සෙට හොඳට මැති. සලුවෙන් ආවටලා සෙට් කරලා යන්න හොඳයි කියන්නේ. එතකොට මේ මෙයාගේ කියන ගිරාපාලා දෝෂ පොල්පාලා දෝෂ. නේ? ඔව් එයාලටම තියාගන්න කියලා කියමු. එහෙම කරන්නේ. මෙයාගේ කියන ගිරාපාලා දෝෂ පොල්පාලා දෝෂ. ඔව් තව එතකොට අටානුවක් පියාද. තව අනුවක් බරාද. දෙකේ තුනක් වහන්සලා. අපේ අකුත්තේ එහෙම නෙමෙයි. එහෙනම් 89 රෝග 90 ක්‍රියාදි 203ක් ආන්තර ආන්න හරි කියනවා. ඒ සියලු දෝෂංගතාවය. මට යකෙක් වෙනවා. දුරි බුදලා යන්නේ කියලා. ඔව් අපේ ගාතුන් ගලනවා. යකෝ දූරි බුදලා කියලා අප්පඩි ගහලා එහෙනම් එහෙම නෙමෙයි ඔය ගෙනාවු සලුවෙන් ආවටලා සතක් සාත්‍යයක් කරලා දැන් hina ගත්තලා මේ ලේ ධාතු පිරිසිදු කරා වගේම සතක් සාත්‍යයක් කරලා අපි යන්න යන්නේ. ඒ චුක් නැතිනේ. ඇති මේ ආයිලා හරි වැජ්ජයි යන්නේ කියන්නේත් නෑ යන්නේ. චුක් ඇතිනේ. අන්න මෙන්න මදි කියනවා. ඕ මදි. මෙයාට කොච්චර දුන්නත් මදි යන්නේ. එහෙනම් ආපු කරපු කියලා එහෙනම් අපි ගහලා කරපු සියලු දෙනාට කියලාට ඉස්තුතිවන්ත වෙන ගමන් ඉතින් මෙතන කඩේ දිනනවා. ඔව් සියලුම දෙනාගේ ඔව් අදානව ප්‍රෝග නවනුව ව්‍යාධි එහෙනම් 203ක් පහන් ආන්දර එහෙනම් දුරින් බුත වෙන්නයි කියලා. එහෙම. මුදුන් මු සප්පත්ති මෑණියන්ගේ එහෙමයි. දිව සල්වෙන් පාංගලක් සලවා සේම එහෙමයි. ඒ සියලුම දෝෂාන්ත කාල ඔව් දුරින් දුදලා ගිහලා ඉරණගෙන නගිරක්ෂා කටේ ව්‍යාපාරික කඩේ එහෙනම් දිනෙන් දින දිනු වේවා ඒවා කියලා එහෙනම් සදස් කරලා ඉතින් අපි යන්න යමු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ කියලා ඔව් මන්දිර මහත්මයාවත් ඔව් උපාධි මහත්මයාවත් ඔව් පෑමස් ආයතනයේ ලේඛනේෂන් ආයතනයේ දෙකවල එකතු වෙලා ඉතින් මේ අසන්න වැඩ කරගෙන යන අතරේ ඉතින් මේ රට වටින් වෙනම වෙයිලා කියලා කියනවා. එහෙනම් රට වටින්න ඇවිල්ලා කියනවා. ඔය කවුරු හරි ඉන්නවද කියලා බලලා මේ බය අසුන්කන් අඳුරගෙන ඉන්නට සිරියාවදී අපයිනවා. ඉන්න ඔය ඉස්සරහම තින්වලු ඉස්සරහම කවුද? ඔය ඔතනනේ පේන්නේ නැහැ ලොකු ඒකයි. එනිකනේ නම් ආදී. මට මෙහෙම පේනවා යා මෙහෙම ඉන්නවා. ඒ සමහර සිරියාවදී අපයිනවා මම ඇත්ත කියන්නේ. හා ඒත් එක පරිස්සමට යන්න ඕනේ. එහෙනම් කියලා නේද දෝෂ දුර වෙන්න කියලා සෙදක් සාන්තියක් කරලා එහෙමයි. එහෙනම් අපි වැඩි අහල කරමු ඉතින්. හොඳයි. එහෙනම් සෑම දිනකටම නිරෝගී සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ඉරසසවං යුද